alright. අද අපේ ෆාස්ටින් ප්ලෑන් එකේ අපේ ඩයටින් ප්ලෑන් එකේ 19 වෙනි දවසේ. දවල්ට පේන්නේ ඇති අපේ බර කිලෝ 70. දැන් අද වෙනකොට අපේ බර කිලෝ 6යි ග්‍රෑම් 200ක් අඩු වෙලා තියෙනවා. හරි. එතකොට අපි අද වර්ක්අවුට් කරනවා. සම්පූර්ණයෙන් විනාඩි 50ක් වර්ක්අවුට් එක කරනවා. අදත් අපි කරන්නේ ඔයාලට පුළුවන් අඩුම වේගෙන් දුවන එක. ඒක පුළුවන් තරමක් දුවන්න පුළුවන් තරම් වෙලාවක්. පෙටි දුරක් වුණත් කමන්නේ පුළුවන් තරම් වෙලාවක් දුවන්න. දුවලා ඒක බැරි වෙනකොට විතරක් ඔයාලා නැවතිලා වේගෙන් ඇවිදින්න. ඒක අපි විනාඩි 40යි කූල් ඩවුන් එකයි වර්ම් අප් එකයි ඔක්කොම විනාඩි 50ක් කරනවා. එතකොට අපි අද ෆාස්ට් එක බ්‍රේක් කරලා අපේ කෑම ගන්න පැය කීයකින්. ඊයේ අපි ගත්තේ පැය 19:00මාරේ. අද අපි ගන්නේ පැය 20ක්. පැය 20කට පස්සේ තමයි අද අපි අපේ කෑම ගන්න. ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. අපි දැන් ටික ටික ඒක වැඩි කරගෙන ආවිලා අද වෙනකොට පැය 20ක් වෙලා තියෙනවා. හරි. එතකොට වර්ක්අවුට් ගැන කතා කරනවා නම් දැන් මේ මීට ටික කාලයකට කලින් වර්ක්අවුට් කිව්වම ෆැට් බර්න් කරන්න ගොඩක් දෙනා කරේ වේගෙන් ඇවිදින එක. වේගෙන් ඇවිදින එක තමයි ෆැට් බර්න් එකට හොඳම දේ කියලා ලෝකෙ පුරාම තිබ්බ මතය. ඒකට ඒ කාලේ අපිට දුවන්නත් පුළුවන්. දුවන්න පුළුවන්කම තියෙද්දිත් අපි කරේ මොකද ෆැට් බර්න් එකනේ අපි ට්‍රීට්මන්ට් කරගන්න ඕනේ. ඒක නිසා වේගෙන් ඇවිදින එක කියලා. ඒ කාලේ ලොකු මතයක් තිබ්බා දිව්වට වැඩක් නැහැ. වේගෙන් දිව්වට වැඩක් නැහැ. වේගෙන් ඇවිදින එක තමයි කරන්න ඕනේ. ඒ ඇවිද්දොත් තමයි ෆැට් බර්න් කරගෙන බර අඩු කරගන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් අපිට දුවන්න පුළුවන් හැකියාව තියෙද්දිත් අපි කර වැඩේ වේගෙන් ඇවිදින එක තමයි කරේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? දැන් අද වෙනකොට කියන්නේ වේගෙන් ඇවිදින එකට වඩා ෆැට් බර්න් වෙනවලු පුළුවන් තරම් වේගෙන් දුවනකොට. පුළුවන් තරම් වේගෙන් දුවනවා. ඊට අමතරව හිට් වර්ක්අවුට් කරනවා. හිට් වර්ක්අවුට් වලට ෆැට් බර්න් එක ඉක්මන් වෙනවා කියලා තමයි දැන්ට පිළිගන්නේ. ඊට අමතරව දැන් ලොකු ජිම් වලට යන ලොකු ට්‍රෙන්ඩ් එකක් ඇදිලා තියෙනවා ඒ දේවල්. එතකොට මොකද කරන්නේ? දැන් කාලෙන් කාලට එන දේවල් අපි ඔළුවේ තියාගන්නවද? ඔළුවේ තියාගෙන ගියොත් එහෙම ඔක කරේ තියන් ගියොත් එහෙම අපි කාලෙන් කාලට අපිට එක එක දේවල් වලට වෙනස් වෙවි යන්නේ. එතකොට සමහර විට අපිට කරන්න පුළුවන් දේ අපි කරන්නේ නැති වෙනවා. ඒක නිසා හොඳම වැඩේ තියෙන්නේ අපිට කරන්න පුළුවන් පොඩිම දෙයෙන් අපි පටන් ගන්නවා. දැන් අපි හිතුවොත් එම ජිම් යන්න ඕනේ, එහෙම නැත්නම් හිට් වර්ක්අවුට් කරන්න ඕනේ, ඕකට කාලය හදා ගන්න ඕනේ කියලා හිටියොත් එහෙම ඕක වෙන්නේ. ඒක නිසා අපිට කරන්න පුළුවන් සරලම දෙයෙන් අපි පටන් ගන්න. අපිට මොකද්ද කරන්න පුළුවන්? ඇවිදින එකද? අපි ඒකෙන් පටන් ගත්තා. ඒක අපි ටික ටික වැඩි කරගෙන ගියා. දැන් අපි ෆාස්ටින් ප්ලෑන් එකේදී අපි කරෙත් ඒකනේ. පොඩි කාලෙකින් පටන්ගෙන වැඩි කරගෙන ගියා අපි ඒක. හරි නැත්තම් කිසිම දෙයක් කෙරෙන්නේ. පොඩි දෙයකින් හරි අපි පටන් ගන්නවා. සරලම දෙයින් පටන් ගත්තා. ඇවිදගෙන ගියා. කාලේ වැඩි කර කර ගිහිල්ලා ඒක වැඩි කරගත්තා. දැන් සමහරු ගොඩක් කම්මැලි වර්ක්අවුට් කරා. එයාලා ඩයටින් ප්ලෑන් එකකට ගිහිල්ලා ඩයට් කරන්න කැමති වුණත් ලොකු කම්මැලිකමක් තියෙනවා වර්ක්අවුට් කරලා. එතකොට මොකද වෙන්නේ? ඔයාලගේ ක්‍රියාශීලීභාවය වර්ක්අවුට් කරන්නේ නැතුව ඩයටින් ප්ලෑන් එක විතරක් කරාම බර අඩු වෙවි, මේ දේ දහන වෙවි, ඒ ටික වෙනවා. නමුත් ඔයාලගේ ක්‍රියාශීලී ගතිය බෝවන් රෝග වලින් වැළදීලා ආරක්ෂා වෙලා තියෙන හැකියාව අඩු වෙනවා. ඒ නිසා හොඳම වැඩේ මේ දෙකම බැලන්ස් එකේ කරන් යන්න. කෑම පාලනය කරන ගම වර්ක්අවුට් කරනවා. මේ දෙකම බැලන්ස් එකේ කරන් ගියා නම් නිරෝගී ප්‍රාත්ම දිගටම තියාගන්න පුළුවන්. දැන් ගොඩක් අය කම්මැලිනේ වර්ක්අවුට් කරන්න. ඇවිදින්නත් කම්මැලි ගොඩක් අය. ඒකට ගන්න තියෙන හොඳම වැඩේ තමයි ඔයා හෙඩ්සෙට් එකක් හරි හෑන්ඩ් ෆ්‍රී මොකක් හරි දෙයක් ගහගත්තා. ඔයා කැමති සින්දුවක් හරි කැමති ප්‍රෝග්‍රෑම් එකක් හරි දාගත්තා. ඒක අහගෙන ඔයා ඇවිද්දා. ඔයාට තේරෙන්නේ කන්නේ විනාඩි 40ක් ගියත් ඔයාට හිතේ විනාඩි 10ක් 15ක් 20ක් වගේ තමයි ගියේ කියලා. ඒ තරම් කාලය යනවා දැනෙන්නේ. ඒවා කැමති දෙයක් නේ කරන්නේ. අපි ආස දේවල් අපි කැමති දේවල් කරද්දී අපිට වෙලාව යනවා දැනෙන්නේ. දැන් මට මතකයි ඒ දවස්වල අපිට ගේම් ප්ලේ එකක් මුලින්ම හම්බෙච්ච කාලේ අපි ඒකට පැය 6ක් ගේම් ප්ලේ කරලා අපි එළියට ආවා. අපි හිතුවේ පැය 2ක් වගේ තමයි යන්නේ නැත්තේ කියලා. නමුත් පැය 6ක් ගිහිල්ලා තිබ්බේ වෙලාව. ඒ අපි කැමති දේවල් කරනකොට අපිට කාලය යනවා තේරෙන්නේ. ඒක තමයි ඒකේ හැටි. හරි.
දැන් කෑම ගැන මතක් වෙයි. දැන් කෑම ගැන කියද්දි මට ඒක පාටම සමහරවිට කරවල විකුණන තැන් වලින් එහෙම යනවා පටසේ. කරවල සම්බලක් එක්ක බත් කන්න තිබ්බනම් මරුයි නේද කියලා. ඒක එනකොට මගේ පාස්ටින් මොලේ වැඩ කරලා මට ඉක්මනට කියනවා නෑ ඔයා ඉන්නේ දැන් වෙන ප්ලෑන් එකක. ඔයාට මේ වැඩේ කරන්න බෑ. ඔයාට කන්න පුළුවන් මෙන්න මේ කෑම. මට ඒ වෙලෙම මම කරන්නේ ඒ වෙලෙම මගේ ඔළුවට එනවා ඒක. ආවට පස්සේ මම හිතන්නේ කරවලේ බදු මම කාලා දින ඕන තරම්. කරවලේ බදු මම කාපු නැති දෙයක් නෙවෙයිනේ. අනිත් එක මට මගේ weight target ඒක achieve කරාට පස්සේ මට ඕන තරම් කරවලේ බදු කන්න පුළුවන් නේ කියලා මම මේක හිතලා මම ඒක මගේ ඔළුවෙන් අයින් කරගන්නවා. ආයෙ ඒක මගේ ඔළුවට එන්නේ නැහැ. මම ආයෙකට එන්න ඉඩ තියන්නේ. ඒක එතනින් ඒක නවතිනවා. අන්න ඒ විදිහට තමයි මම මේ දේවල් කරන්නේ. හරි? ඒකට හැමෝටම තියෙන්න ඕනේ තමන්ගේ ශරීරය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. වාගේ මහත වැඩි වේගෙන යනවා කියලා ඔයාලට දැනෙනවා නම් ඔයා ඉක්මනටම ෆාස්ටිං ප්ලෑන් එකකට ගිහිල්ලා ඔයාගේ බඩ අඩු කරගන්න ඕනේ. ඒක තමයි ඒ විදිහ අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතිවොත් අපි නිරෝගී බව වාර්තා ගන්න බැරි වෙනවා. හරි? එතකොට මතකනේ අද පැය 20කට පස්සේ තමයි අපි අපේ කෑම ගන්න. අපි බලමු අපිට කෑමට මොනවද තියෙන්නේ කියලා. right. අද අපේ 19 වෙනි දවසේ අද අපි අපේ පැය 20කට පස්සේ ෆාස්ට් එක බ්‍රේක් කරලා අපි අපේ කෑම ගන්න යන්නේ දැන්. අපිට තියෙනවා බිත්තර 3ක් ඔම්ලට් දාලා තියෙනවා. right සාමාන්‍යයෙන් මේ බිත්තර 3ක් ඔම්ලට් දැම්මම මේකේ පරණම් වෙනම් බලන්න දෙන සාමාන්‍ය ග්‍රෑම් 150ක් විතර තියෙනවා. හරි අපි බලමු ඊට අමතරව අපිට සලාඩ් එකක් තියෙනවා. අලිපේරයි මේකට දාලා තියෙන්නේ අලිපේර දාලා තියෙනවා. ඊට අමතරව සලාද කොළ ඊට අමතරව තියෙනවා ලුණු සහ තක්කාලි අමුවෙන් දාලා තියෙනවා. එක දාලා අපි සලාඩ් එකක් හදලා තියෙන්නේ අලිපේරයි සලාද කොළයි ලුණුයි තක්කාලි දාලා සලාඩ් එකක් හදලා තියෙනවා. හරි ඒකේ බර අපිට සාමාන්‍යයෙන් ග්‍රෑම් 180ක් විතර තියෙනවා බර. right එතකොට අපිට කන්න තියෙන අද විතර 3ක් ඔම්ලට් දාලා තියෙනවා. ඊට අමතරව මේ සලාඩ් එක. හරි ඒ ටික විතරයි අපි කන්නේ. හරි අපි එහෙනම් අපේ කෑම ගමු. right channel එක subscribe කරලා තියාගන්න. හෙට හවස 5ට හමු වෙමු.